ප්‍රබෝධමත් උදෑසනකට සහ ආශිර්වාදමත් දවසකට ඔබට ආසිරිගෙන එනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. අද දවසේත් හොඳයි සෙනෙහවන්ත දේවදරුවනේ, අද දවසේ ඔබට යාඥා කරන්නට යනවා මම මේ උදෑසන. ඊට ප්‍රථම මම දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා පුදනවා. උන්වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ අනුග්‍රහය ඔබ මා කෙරෙහි උන්වහන්සේ අද දවසේත් අලුත් කර තිබෙන නිසා. සෙනෙහවන්ත දේවදරුවනේ, දෙවියන් වහන්සේගේ කරුණාව අනුකම්පාව ඔබටත් මටත් උන්වහන්සේ සෑම උදෑසනකම අලුත් කරමින් උන්වහන්සේ ආශිර්වාද කරනවා. හාලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මේ උදෑසන ඔබ හැම දිනෙකම මේ යාඥාව සවන් දෙන්නට ප්‍රථම ඔබට මා කාරණාවක් මතක් කරන්නට යනවා. සුද්ධ වචනෙන් අපි කාරණාවක් බලමු. බොහෝ අය කියන දෙයක් තමයි අපි නින්දාවට පත් වෙනවා. මේ නින්දාව නිසා බොහෝ අය කලකිරුණු ස්වභාවයක සිටිනවා. මේ උදෑසන ඔබට මා කතා කරන්න යන්නේ මේ නින්දාව ගැන. ශුද්ධ බයිබලයේ නින්දාව ගැන කුමක්ද කියන්නේ? නින්දා ලබන්නන්ට උන්වහන්සේගේ සැනසිලි බස් මොනවාද? ඔබ දෙවියන් වහන්සේ අදහන්නා වූ ධර්මිෂ්ඨකම අනුව උන්වහන්සේගේ ව්‍යවස්ථාව තුළ සිටින කෙනෙක් නම්, උන්වහන්සේගේ ආඥාවන් ආරක්ෂා කරන කෙනෙක් නම්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඔබ විශ්වාස කරනවා නම්, ඔබ නින්දා ලබනවා නම්, ඔබට දෙවියන් වහන්සේ කුමක්ද කියන්නේ කියන එක අපි දේව වචනෙන් බලන්න යනවා. යෙසායා 51 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ මෙසේ සඳහන් වෙනවා. ධර්මිෂ්ඨකම දන්නා වූ මාගේ ව්‍යවස්ථාව තමුන්ගේ සිත්වල ඇත්තා වූ සෙනගෙනි. මට කන් දෙන්න. මිනිස්යන්ගේ නින්දා කිරීමට බය නොවන්න. ඔවුන්ගේ අපහාස වලට නොකැළඹෙන්න. මේ දෙවියන් වහන්සේ ඔබටත් මටත් අද දවසේ කියනවා. ධර්මිෂ්ඨකම දන්නා වූ උන්වහන්සේගේ ව්‍යවස්ථාව සිත්වල ඇත්තා වූ සෙනගට උන්වහන්සේ මෙසේ කියනවා. උන්වහන්සේට කන් දෙන්න කියලා. ඒ වගේම උන්වහන්සේ කියනවා මිනිස්යන්ගේ නින්දා කිරීමට බය වෙන්න එපා. ඔවුන්ගේ අපහාස වලට කැළඹෙන්න එපා කියලා. මේ උදෑසන දෙවියන් වහන්සේ ඔබටත් මටත් ආරාධනා කරනවා කිසිම විටක නින්දා කරන්නන්ගේ දේවල් වලට බය වෙන්න එපා. ඔවුන්ගේ නින්දා වලට කැළඹෙන්න එපා කියලා. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඒ වගේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා ශුද්ධ මතෙව් සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා 11 වෙනි පදයේ. මිනිසෙක් මා නිසා නුඹලාට නිന്ദා පීඩා කොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශිර්වාද ලද්දෝය. 12 වෙනි පදයේ මෙසේ සඳහන් වෙනවා. ප්‍රීති වෙන්න, ඊට සන්තෝෂ වෙන්න. මග්නිසාද ස්වර්ගයේ නුඹලාගේ විපාකය මහත්ය. නුඹලාට පළමුවෙන් සිටි අනාගත වක්තෘවරුන්ටත් ඔහු එලෙසම පීඩා කළෝය. සෙනෙහවන්ත දේවදරුවනේ, බලන්න දෙවියන් වහන්සේ යෙසායා 51 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ කියන්නේ උන්වහන්සේ කියන දෙයට කන් දෙන්න, උන්වහන්සේගේ ව්‍යවස්ථාවට ප්‍රේම කරන්න, උන්වහන්සේගේ වචනය ගරු කරන්න. එවිට උන්වහන්සේ කියනවා නින්දා කරන්නන් ගැන උන්වහන්සේ බලා ගන්නවා කියලා. යෙසායා 51 8 වෙනි පදයේ සිට 15ට කියනවා ලොම්බෙන් කාවා කා දමනෝ. දෙවියන් වහන්සේ කාවන්ට කොටසක් බාර දීලා තියෙනවා. ඒ නින්දා කරන්නන් කාදම. ඒ නිසා අපි නින්දා කරන්නන් නිසා කලබලයට, නින්දා කරන්නන් නිසා අපි කනස්සල්ලට පත් වෙන්න අවශ්‍ය නැහැ. මෙතන යේසුස් වහන්සේ මතෙව් සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ කියන්නේ මිනිස්යන් ක්‍රිස්තුස් වහන්සේ නිසා ඔබට මට නින්දා කරනවා. උන්වහන්සේ කියනවා ඒක ආශිර්වාදයක් කියලා. ඒ නිසා මේ නින්දාව ඔබ ලබනවා නම්, කවුරු හරි ඔබ නින්දාවට පත් කරනවා නම්, ඔබ සතුටු වෙන්න, ප්‍රීති වෙන්න. හේතුව තමයි දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යනවා. ඉතින් හොඳයි, එහෙමනම් කවුරු හරි කෙනෙක් මේ වෙලාවේ මේ ආඥාව අසර යම් නින්දාවක, යම් අවමානයක සිටිනවා නම්, ඔබ නින්දා ලබන්නේ ඔබ සාධාරණව සිටිද්දී නම්, දෙවියන් වහන්සේ ඔබගේ පක්ෂයේ සිට ඔබට ආශිර්වාද කරන්න යනවා. හොඳයි, අපි යාඥා කරමු දෙවියන් වහන්සේ ඔබ දවසේ ආශිර්වාද කරන පිණිස. මා ඔබට යාඥා කරන්න යනවා. අහසත් පොළවත් මුළු විශ්වයත් එහි ඇති සියල්ලත් මවා පාලනය කරන්නා වූ කරුණාවෙන් දයාවෙන් පූර්ණ අතිශුද්ධ ධර්මිෂ්ඨ ජීවමාන දෙවී පියාණනී, ඔබ වහන්සේගේ පුත්‍රයන්න් වහන්සේ වන අපගේ ගැලවුම් කරවානන් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් ශුද්ධාත්ම දෙවී පියාණනී, ඔබගේ අභිමුඛයේ මේ ආඥාව අසන සෑම දෙනෙක් වෙනුවෙන්ම මා මැදිහත්කාරකම් කරමින් යාඥා කරනවා.
දෙවි පියාණනි අද දවසේත් ඔබ වහන්සේගේ කරුණාව අනුකම්පාව ආශිර්වාදයේ අනුග්‍රහය මේ සෙනඟ කෙරේ තබමින් ඔබ වහන්සේම ආශිර්වාද කරන බැවින් ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා පුදනවා. පියාණනි අද දවසේ මේ සෙනඟ ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. පියාණනි ඔබගේ පියාපස් සෙවණෙහි මේ සෙනඟ ආරක්ෂා කොට ඔබ වහන්සේගේ රැකවල් දේවදූතයන් මේ සෙනඟ වෙනුවෙන් නිදහස් කර තිබෙන බැවින් ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා පුදනවා. පියාණනි යම් කෙනෙක් නින්දාවෙන් අවමානයෙන් සිටිනවද ඒ සෑම දෙනෙකුගේම නින්දා අවමානය ඔබ වහන්සේ පහකොට ඒ නින්දා කරන්නා වූ මනුෂ්‍යයන්ගෙන් මේ සෙනඟ ගලවා මුදවා ඔබ වහන්සේගේ ආශිර්වාදය මේ සෙනඟ තුල තබමින් ඔබ වහන්සේ ස්වාමිනේ නින්දාව පහකොට මේ සෙනඟට ප්‍රශංසාව ස්වාමිනේ ඔබ වහන්සේ වස්ත්‍රයක් කොට හඳවන බැවින් ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා. පියාණනි ප්‍රශංසාවේ වස්ත්‍රයෙන් ඒ සලුපිලියෙන් ඔබ වහන්සේ මේ සෙනඟව පියාණනි සරසන බැවින් ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා පුදනවා. ජීවමාන යේසුස් සමදිනේ මේ යාඥාව අසන සෑම දෙනෙකුම ඔබ වහන්සේගේ ලේවලට බාර කරන දෙවි පියාණනි ඔබ වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවලින් මේ සෙනඟ අද දවසේ ආරක්ෂා වන පිණිස මේ සෙනඟව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ බලකොටුව තුළ ආරක්ෂා කරන පිණිස ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවලට මේ සෙනඟව බාර කරනවා. ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ මේ සෙනඟගේ ජීවිතය මත අද දවසේ බලවත්ව ක්‍රියා කරන සේක්වා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින් මේ ආඥාව අසන සෑම දෙනෙක්ම මුද්‍රා තබනවා. මේ ආඥාව අසන හැම දෙනෙකුගේම ශරීරයන් ප්‍රාණයන් ආත්මයන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලට බාර කරනවා. මේ සෙනඟගේ මනස කැමැත්ත හැඟීම් සිතුවිලි සියල්ල යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලට බාර කරනවා. ජීවමාන ශුද්ධාත්ම පියාණනි මේ සෙනඟට ඔබ වහන්සේ අතගසමින් අද දවසේ වහන්සේගේ බලය ආනුභාවය ආලේපය මේ සෙනඟ තුල තබා ආශිර්වාද කළ මැනව. මේ සෙනඟට විරුද්ධව එදිරිව සතුරා විසින් ගෙනෙන්නා වූ සියලුම අද දවසේ උන්ට බාධා කරවන්න ගෙනෙන්නා වූ සියලු ක්‍රියාවන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නිෂ්ප්‍රභා කරමින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ සෙනඟ ආශිර්වාද වෙන පිණිස මා යාඥා කරනවා. ජීවමාන දෙවි පියාණනි අද දවසේ මේ සෙනඟට ඔබ වහන්සේ මඟ පෙන්වමින් යේසුනි ඔබ වහන්සේගේ ලේවල බලය ඔබගේ නාමයේ බලය මේ සෙනඟ තුල තබමින් ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේගේ මඟ පෙන්වීමේ අනුග්‍රහය ඔබ වහන්සේ මොවුන් තුල තබමින් මේ යාඥාව අසන සෑම දෙනෙකුටම අද නින්දා අවමානයන් වලින් ජයග්‍රහණය ලබා දෙමින් ඔබ වහන්සේගේ පුදුම ආශිර්වාදය මේ සෙනඟට වහන්සේ අද දවසේ පියාණනි නිදහස් කරමින් ආශිර්වාද කළ මැනව. පියාණනි මෙන්න ඔබ වහන්සේගේ දෑතටද ජීවමාන යේසුස් වහන්සේගේ ලේවලටද ශුද්ධාත්ම දෙවි පියාණනි සැනසෙලි කරවාණනි ඔබ වහන්සේගේ ආත්මයටද මේ ආඥාව අසන සෑම දෙනෙක්ම බාර කරමින් මේ ආඥාව කරන කොටගෙන පියාණනි මේ සෙනඟගේ ජීවිත මත වහන්සේ මහා පුදුම දේ කරමින් ආශිර්වාද කරන්න කැයිල්ලමින් සියලු ගෞරවය සියලු මහිමය සියලු නමස්කාරය ඔබ වහන්සේට පුදනවා. වහන්සේගේ පුත්‍රයන් වහන්සේ වන අපගේ ගැලවුම් කරවන වූ ජීවමාන නාසරුති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ග බලවන්ත ප්‍රේමණීය උතුම් දයාබර නාමයෙන් පියාණනි ආමේන්. සියලුම දෙනාට දෙවියන් වහන්සේ අද දවස ආශිර්වාදමත් දවසක් කරන සේක්වා. හැම දෙනාටම ජේසු පිහිටයි.